සභාපතිතුමා ඇතුළු සියලු දෙනාගෙන් අවසර. ඇත්තටම මහපාරට මනුස්සකම ඕනේ දැන්. මහපාරේ මනුස්සකම නෑ දැන්. මහපාරේ මනුස්සකම අර කඳු පල්ලම් වලින් පහළට ඇද වැටිලා. මහපාරේ මනුස්සකම බෝක්කු අසට රිංගලා. ටැක්සියක් අරගෙන මිනිස්සෙක් ගමනක් ගියත් ඒ යන කෙනත් පිච්චි පිච්චි යන්නේ. යන කෙනාට සමහර වෙලාවට ඇහෙන්නේ පිච්චෙන, පෑරෙන, සුවඳ නැති වචන ප්‍රකාශ. ඒ යන වාහනේට ආපස්සට එන ප්‍රතිචාරත් හරිම කුණු ගඳ ගන්න ඒවා. ඒත් ගියේ දරුවෙක් නම්, යව්වේ දරුවෙක් නම් ඒ දරුවා ගිහිල්ලා බැහැලා පරිස්සමට ගියාද කියලා දැනගන්නකම් ඒ දෙමව්පියෝ පවා ඉන්නේ පිච්චි පිච්චි. මහපාරට මොකද මේ වෙලා තියෙන්නේ? මුනිර් මහත්මයා හරියටම හොඳට හිතලා තියෙනවා. මේ සියලු අසංවරකම් ගොඩනැගෙන්නේ කාල් මාක්ස් කියව විදිහට ආර්ථිකය මත. සල්ලි නැති වෙනකොට මිනිස්සුන්ගේ මනුස්සකම් නැහැ. ඒක තමයි ඇත්ත. සල්ලි යහමින් එනවා නම්, සල්ලි හම්බ කරන්න පුළුවන් නම්, හම්බ කරන්න විදි තියනවා නම් මිනිස්සු හොරකම් කරන්නේ නැහැ. අනිකාට රිදවන්නේ නැහැ. එහෙම සමාජයක් ලේසියෙන් අපි ඉස්සරහා ගොඩනගෙනෙකුත් නැහැ. ඒක ඇත්ත. තේරුම් ගන්න එපා. හැබැයි ටික ටික හරි ඒකට අපි පියවර ගත්තේ නැත්තම්, රටේ පුරවැසියෝ හැටියට, වැඩිහිටියෝ හැටියට, දරු පරම්පරාවකට ආදරය කරන මිනිස්සු හැටියට, රටට දැයට සමයට ආදරය කරන මිනිස්සු හැටියට ඒකට යම් පියවරක් ගත්තේ නැත්තම් අපි කොහොමද සැනසෙල්ල ඇස් දෙක පියාගන්නේ? අපේ රට පුරුදු වෙලා ඉන්නෙම අන්නකට චෝදනා කරමින් ගත කරන්නේ. මේ මනුස්සකම දැන් මේ වෙනකොට සෝෂල් මීඩියා වල ඉල්ලා හිටිනවා කියලා මට මේ දවස් දෙකකට කලින් ඔප්පු වුණා. අර ජනප්‍රිය පාසලක සිදුවීම හින්දා ඒ පාසලට ඒ බැජ් එකට ඒ පුදුම විදියට පෙරලා පහර දෙනකොට මම සෝෂල් මීඩියා වල වීඩියෝස් දාන මිනිස්සු නෙවෙයි. නමුත් කවුරුත් මේකට වැඩක් කරලා තිබුණේ නැති හින්දා මම මගේ පන්තියේ වීඩියෝ රෙකෝඩ් කරන පුතාට කිව්වා පුතේ මේක රෙකෝඩ් කරගන්න. මම ඒ දරුවන්ට කියපු ප්‍රකාශයක් අරගෙන මම Facebook එකේ දැම්මා. යම්කිසි වරදක් කෙනෙකුගේ වුණාම ඒ මුළු පද්ධතියම කරපු හොඳට පහර දෙන්න එපා. යම්කිසි වරදක් සිද්ධ වුණාම ඒ සමස්තයේම තියෙන වටිනාකම් වලට ගහන්න එපා. ඒක හරි වැරදි. ඒ පාසල අවුරුදු 100ක් තිස්සේ වපුරපු බීජ, පැල කරපු මහ ගස්, රටට දුන්නු දායාද සියල්ල ඉවර කරනවා. මේක තමයි අපේ රට පුරුදු වෙන්නේ. මං ඒකට එරෙහිව දැම්ම මේ වීඩියෝව මං දන්නේ තටු ඇවිල්ලා ගිය විදිය. මේ වෙනකොට මිලියන 1.7ක වේග්ස් තියෙනවා ගෙවුණු පැය 48ක විතර කෙටි කාලයක් ඇතුළත. මගේ account එකකින් විතරක් 3500ක් විතර ෂෙයා වෙලා තියෙනවා. විතරක් නෙවෙයි වෙන pages මේක අරගෙන ගහලා තියෙනවා. මේ සියල්ලත් එක මට හිතා ගන්න බෑ. එතකොට මනුස්සකම් ඉල්ලා හිටපු මිනිස්සු, හඬ හිටපු මිනිස්සු, මේවායින් කම්පණයටපත් වෙලා හිටපු මිනිස්සු මොකද්දෝ පිබිදීමක් ලැබුවා කියලා තමයි මට දැනුනේ. මහපාරටත් වෙලා තියෙන විශ්තුමනේ ඒක. මහපාරටත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඒක. මම එක උදාහරණයක් විතරක් කියලා මේක කතාව කෙටියෙන් නවත්තනවා. මම ඔය පහුගිය දවස්වල ටැක්සි එක ගමන් කරන්න පටන් ගත්තා. මොකද දැන් මේ මිස්ටර් මුනීල් මාට මේක පැහැදිලි කරාට පස්සේ ඊටාම හෘදයාංගම මේක දැනුණා. දැනුනේ මට ව්‍යාපාරයක් විදිහට නෙවෙයි. දැනුනේ මට මනුස්සකමේ සත්කාරයක් විදිහට. ඒකයි මට දැනුනේ. මම කොට්ටාවයක් මගේ නැත්තම් රුක්මලේ මගේ ගෙදර ඉඳලා සැසිත් මගේ නුගේගොඩ පන්තියට යන්න අවශ්‍යතාවයට ටැක්සි එකක් දැම්මා. මේ ටැක්සි එකේ ආපු කාර් එක පොඩි චූටි කාර් එකක්. දැන් මං යනවා කොට්ටාව ටවුන් එකට ගියා. ඊට පස්සේ පණ්ඩිපිටිය පැත්තට දැන් යනවා. මට දැනෙනවා මේ රියදුරා පුදුම විනීතව මාව අරගෙන යනවා. පුදුම පරිස්සමට මාව අරගෙන යනවා.
ඒක මට අදාහ ගන්නත් බෑ. ඒ දෙයනේ මේ රියදුරාගේ බාහිර පෙනුම දැක්කහම ඒක මට තවත් පුදුමයක්. කලිසම කොටට ඇඳලා කොණ්ඩේ මෙහෙම වවාගෙන කරාබු දාගෙන අත්කොටට ඇඳලා මේවයි පච්ච ගහගෙන මේගොල්ල මාරයි යන්නේ. මට තවදුරටත් බලාගෙන ඉන්න බෑ. මම ටිකක් පණිවිඩේ පහු වෙනකන් ඉඳලා මම යව මල්ලි කොහෙද? මම පානදුරයි. එතකොට මේ හයර් ඇවිල්ලා ඉතින් දැන් වැටුනේ එකක්. ඔහොම හයර් ගිහිල්ලා හවසට ඉතින් ඒ පැත්තට යන එකක් වටනවාම යනවා. මං ඇහුවා මට ප්‍රශ්නයක් තියෙනවා ඇහුවට කමන්නේ. ඔයාගේ ඔය පෙනුම වගේ නෙවෙයි ඔයාගේ ඩ්‍රයිවිං. ඉතින් ඇත්ත? අපි පෙනුමෙන් මනිනවනේ ඩ්‍රයිවිං. එහෙම තේරුණාදයි මකෝ. ඔව්. ඔයා කොහොමද ඔච්චර පරිස්සමට අරන් යන්නේ? හැබැයි ඔයාගේ පෙනුම. මම නැග ගමන් ඇත්තට බය වුණා එහෙම දැක්කහම. පානදුර පැත්තේ අපි මේ විදියට ඇප් එකක් දාගෙන ගිහිල්ලා හයර් එකක් ගන්න බෑ. හයර් එක ගන්න යනකොට ඒ ස්ටේෂන් වල ඉන්න නැත්තම් මේ මොනවාද ඒ ටැක්සි කාර් පාර්ක්ස් වල ඉන්න අය ලොකු ගේම් ඉල්ලනවා. ලොකු කතා කියනවා. සමහර වෙලාවට අපිට තර්ජනය කරනවා. දැන් මේකේ හොඳ මිනිස්සයාටවත් අයියේ ලස්සනට ඇඳලා කරලා යන්න බෑ. ඌ අහිංසකෙක් කියලා හිතාගෙන ගහලා පන්නනවා. ඒකින්ද මේ මනුසිරා මූඩ් එක අපිට ගන්න වෙලා තියෙනවා. මාර වැඩන්නේ මේක. මේ කොල්ලා පුදුම මහත්තයෙක්. හැබැයි ඌ ඉන්න විදිය අර ඕනෙකට ගේමට આવොත් ගේම දෙනවා කියන පෙනුම අර. බලන්නකො මාර වැඩක් නෙවෙයි සමාජෙට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සමාජය තනිකරම මේ මිනිස්සුත් අමනුෂ්‍යෝ කරන තත්යකට දැන්පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අමනුෂ්‍යෝ රැලක් එක ජීවත් වෙන්න වෙන විදිහක් නැහැ. මනුස්සකම තියාගෙන ඒක කරන්න බෑ. අඩුම ගානේ පෙනුමෙන් හරි අමනුෂ්‍යෝ වෙන්න ඕනේ. ඒකනේ මේ කියන්නේ. ඒකින්ද මිස්ටර් මුනීර් thank you very much. මේක මාර වැඩක්. මේක රජයක් කරනකම් බලාගෙන ඉඳලා චෝදනා කරන එකෙන් එහා ගිය උතුම් වැඩක්. ඔබ කලේ කාලයක් තිස්සේ. අනිත් එක තමයි දැන් මනුස්සකම පාරට දෙනවා වගේම බිස්නස් එකට අපි end of the day අපි බලන්නේ profit එකනේ. බිස්නස් එකේ තියෙන්නේ ඒකනේ. සාමාන්‍යයෙන් බිස්නස් එකට මනුස්සකම වැඩි ගාව ගන්නෑ. හැබැයි මේ බිස්නස් මොඩල් එකත් මනුස්සකම. ඒක තමයි ආදරේ විහිදෙන වැඩි. අර අනෙකුත් රටේ ප්‍රකට ටැක්සි සේවාවන්ට මම එහෙම ගියාම දැක්කා සාප කරනවා. මොකද ලක්ෂයක් හම්බ කරොත් රුපියල් 20000ක් විතර ආයතනෙට ගවන්න ඕන. අනික ඒක කැපිලා තමයි මෙයාට ගාන්නේ. හැබැයි අනික කේන්ද්‍රීය ආයතනයක් විසින් අපි දන්නේ නැති තැනක් විසින් මේ සල්ලි ටික ගන්නවා. හැබැයි ඔබතුමා බිස්නස් මොඩල් එකක් ගෙනලා තියෙනවා පහළට ගලා යන දූරාවලිය. මදර් කම්පැනි එක නැත්නම් හෙඩ් ඔෆිස් එක සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය district agents ලා ඊට පස්සේ sub agent ලා ඊට පස්සේ franchise ඊට පස්සේ රියදුරු හැමෝටම වග කියන්න තැනක් තියෙනවා. හැමෝටම මුණ ගැහෙන්න තැනක් තියෙනවා. හැමෝම වග කියන සම්බන්ධතා ජාලයක් තියෙනවා. හැමෝටම ප්‍රතිලාභත් බෙදිලා යනවා. කොච්චර ලස්සනද. ඒ නිසා මං කියන්නේ මහපාරට මනුස්සකම දෙන්න ආපු drop me පරිස්සමට මිනිස්සුන්ව ඇරලන මහපාරේ මනුස්සකම වගේම හෙට දවසේ ශ්‍රී ලංකාවට ව්‍යාපාරයේ මනුස්සකමත් කියා දෙයි. ඔබ සියලු දෙනාට ජය.